බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න සහ බබෙක් කුසේ පිළිසිඳගෙන තියෙන හැම කාන්තාවක්ම හිතන්නේ මට ලස්සන සුදු බෝල බබෙක් ලැබෙන්න ඕනේ කියලා. ඔව්, අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඒක තමයි. මේ වාසනාවන්ත දරුවෝ හැමෝම ලස්සනයි. මේ ලෝකේ කැතපබාල කියලා කිසිම දරුවෙක් නැහැ. ඉතින් මව්කුරු වුණ අපි දැනගන්න ඕනේ මෙන්න මේ සුදු බෝල බබාලා සංකල්පය කොහොමද අපේ ඔළුවට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇත්තටම මේ අපේ සංස්කෘතියෙන් තමයි. සාමාන්‍යයෙන් බබෙක් ඉපදුන ගමන් අසල්වාසීන් එහෙම අපේ පුංචි පැටියව බලන්න එනවා. එතකොට ඉතින් මුලින්ම අහන දෙයක් තමයි බබා මොන පාටද කියලා. සුදුද කළුද අම්මා වගේද තාත්තා වගේද? ඉතින් මේ ප්‍රශ්න ටික අනිවාර්යයි මේ බබාව බලනකොට නේද? ඒකෙන් සමහර විට අම්මගේ මනසට පීඩාවක් ගෙන දෙන්නත් පුළුවන්. පොඩි වෙනස්කම් තිබ්බොත්. ඉතින් අපි මේ ප්‍රශ්නේ අහන්න කලින් අපිත් දැනගන්න ඕනේ ඉස්සෙල්ලම මවගේ සුවතාවය ගැන අහලා ඊට පස්සේ බබා කොහොමද බබා සනීපෙන් නිරෝගීව ඉපදුනා නම් ඒක තමයි අපේ හැමෝගෙම ප්‍රාර්ථනාව කියන එක. ඒ අදහස ඇයට ලබා දෙන්න. ඒකට ඇය මානසිකව සුවපත් වෙනවා අනිවාර්යයි. ඉතින් මේ බටහිර රටවල සමේ පාට එක පාටයි. ඒ කියන්නේ ඒවල සුදු පාටයි. අප්‍රිකානු රටවල හැම අඳුරු පාටයි. ඉතින් ආසියාතික රටවලත් මිශ්‍ර පාට එකෙන් සුදු අය ඉන්නවා, කළු අය ඉන්නවා, දුමුරු පාට හැම තියෙන වගේ අය ඉන්නවා. ඒ වගේ එක එක රටවලට ආවේනික වර්ණයකින් තමයි මේ රටවල් වල ඉපදෙන්න ඉන්න බබාලා ඉපදෙන්නේ. ඉතින් හැමේ පැහැය අපේ අම්මගේ තාත්තගේ වර්ණයට අදාළ මේ ඡානයේ එකතුවකින් තමයි මේ බබාගේ සමේ පැහැයත් තීරණය වෙන්නේ. හැමේ පැහැය ඒ වගේම ඇස්වල කෙස්වල පැහැයත් මේ මෙලනින් කියන වර්ණකයට අනුව වෙනස් වෙනවා. මෙලනින් වැඩි නම් හැමේ පැහැය අඩු වෙනවා. ඒ වගේම තමයි මෙලනින් අඩු නම් හැමේ පැහැය වැඩි වෙනවා. ඕක තමයි විද්‍යාත්මකව වෙන්නේ. ඉතින් මේ ඡාන ඒ වගේම මෙලනින් නිපදවීම සහ අපි ජීවත් වන ප්‍රදේශය අපේ ජියොලොජිකල් ලොකේෂන් එකත් මේ හැමේ පැහැය ස්ථිරව නිගමනය කරන්න හේතු සාධක වෙනවා. අද මේ කතා කරන්න යන දේ අදාළ වෙන්නේ අපිට මේ ඡාන වලින් ලැබෙන හැමේ වර්ණය වෙනස් කරන්න බැරි වුණත් මෙලනින් නිපදවෙනකොට ඒකට අපි ගන්න ආහාර රටාවට අනුව යම්කිසි ප්‍රමාණයකින් අපිට දායකත්වයක් දක්වන්න පුළුවන් කියන දේ ගැනයි. ඉතින් මේ ගර්භණී කාලයේදී පටන් අම්මා ගන්න ආහාර මත අපි මේ බබාගේ සමීපයේ නිරෝගීතාවයට උදව් කරන්න පුළුවන් අනිවාර්යයි. මේ ගර්භණී කාන්තාවන්ගේ මානසික සුවතාවය පෝෂ්‍යදාහී ආහාර වේල නිසි ප්‍රමාණයකට ජනය පානය කිරීමත් මගින් මේ වර්ධනය වන කල්ලයට නිරෝගී මෙන්ම අපි බලාපොරොත්තු වෙන ලස්සන සුදු බෝල බබෙක් ලබා ගන්න අපිට අනිවාර්යයෙන්ම පුළුවන්. අපි දැන් බලමු මොනවද මේ ආහාර වර්ග අපි එකතු කරගන්න ඕනේ කියලා. මුලින්ම අපි පළතුරු ගැන කතා කරමු. අලිගැට peer, දොඩම්, අඹ, තැඹිලි වතුර, ඒ වගේම කුරුම්බ වතුර, පොල් වතුර, කොමඩු හොඳට ඉදිච්ච පැපොල් පළවෙනි මාස 3න් පස්සේ වගේ ආහාරයට ගන්න. පළතුරු වල ගොඩක් තියෙනවා ඇන්ටිඔක්සිඩන්ට්ස්, ඒ කියන්නේ ප්‍රතිඔක්සිකාරක, විටමින් වර්ග හරිම වැදගත් මේ බබාගේ වර්ධනයේදී. ඒ වගේම තමයි එළවලු වර්ග ගැන කතා කරනකොට බතල අතිවිශේෂයි, ඒ වගේම නිවිති, මුකුණු වෙන්න, කතුරු මුරුංගා, වට්ටක්කා, කැරට්, පිපිඤ්ඤා. ඒ වගේ මමතක නොකර ධාන්‍ය වර්ග එකතු කරගන්න කවුපි, කඩල, මුනියට වගේ අපේ ආහාර වේල රටාව ඔයා හදා ගන්න ඕනේ. ඒ වගේම හොඳයි කොස් පොලොස් කැමට අනිවාර්යෙන් එකතු කරගන්න මතක තියාගන්න. පොල් මදේ අපි ලංකාවේ අය නම් අනිවාර්යෙන් පොල් කනවනේ. එතකොට පොල් කියන දේ අපි උයනකොට භාවිතා කරනවා. ඉතින් පිටරටවල ඉන්නකොටත් මතක තියාගන්න පොල් කිරි පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක බබාට හොඳයි. ඒ වගේම තමයි සැෆ්‍රන් කුංකුම අපිට කිරිත් එක්ක එක වේලක් පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න මේ සැෆ්‍රන් කියන එක වැඩිපුර ගත්තොත් ඒක හොඳ නැහැ. ඒක නිසා එක රේණුවක් හෝ දෙකක් කිරිත් එක්ක එක වේලක් විතරක් දවසකට ගන්න. මේකට ඔයාලට රටින් දී එකතු කරගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ වගේම තමයි බිත්තර, තක්කාලි අමුවෙන් අපිට සැලඩ් එකට දාලා තක්කාලි භාවිතයට ගන්න පුළුවන්. මේ වගේ පෝෂ්‍යදාහී ආහාර වර්ග අපිට ගත්තාම මේ අපේ පුංචි කිරිපැටියගේ පාට කොහොමත් වැඩි වෙනවා. ඒක කියන්න දෙයක් නෑ. ඉතින් රෝස බෝල බබෙක් ඔබ සියලු දෙනා ප්‍රාර්ථනා කරන ආකාරයටම ලැබේවයි කියලා අපි මේ සියලුම මව්වරුන්ට අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් සුබ සතියක් සියලුම බේබි කෙයා ආදරණීයන්ට. හමුවෙමු තවත් අලුත් වීඩියෝවකින්. එතෙක් පරිස්සමෙන් ඉන්න.